එක ලකුණක් පමණයි ජයග්‍රහණයට අවශ්‍ය. දැන් එක ලකුණ කපා හැරීමට පන්දු රකින්නන් මදක් යාරතියේ සීමාව තුළට කැඳෙව්වා කුසල් මෙන්ඩිස් විසින්. ඔකඩු රැකීමේ කාර්යයක් ලෙස. එලීමක් කළා ප්‍රබලාන්දමින්. නමුත් නිෂ්ප්‍රභ කරනවා. ඒ අනුව ලකුණක් කරා දිව ගියා. දැන් රිවිව් අවස්ථාව ලබා ගන්න. දෙවි ගියොත් ලකුණු සමයි කඩු 9ක් වෙනවා. නමුත් පිටේ නොවැදුනා නම් looks like it's beaten the bat. ආසන්න අවස්ථාවක්. Check with Aldridge, please. අනිවාර්යයෙන්ම සෑහෙන ආසන්න අවස්ථාවක් එසේ සිදු වුණත් ආල්ට්‍රේජ් විමසන අවස්ථාව. Going through. ෆ්ලැට් ලයින්. Gap between bat and ball. තාමත් ආසන්න අවස්ථාවක්. So බෝල් රයිෆල් විසින් සෑහීමටපත් වුණොත් no bat and බෝල් ball. පිට යමු වී නැහැ පන්දුවට. දැන් බෝල් රැගෙන් තීරණාත්මකයි. Ridge decision's not out. Pitching outside the off stump. Impacting line. Wicket hitting. Wicket hitting. දැවී යාමක්. හොඳ රිවිව් ලබා ගැනීමක්. Go back on field. ලකුණු සමයි. ඉන්දිය කණ්ඩායම Ravi, I get you ලකුණු change. 230යි මෙන්න තීරණය ලැබෙනවා. තමාගේ තීරණය රිවෝක් කරනවා රවින්ද්‍ර විමලසිරි විනිශ්චයකරු. දබරැඟිල්ල ඉහළට ඔසවනවා සමගම 9 වන විකට්ටුව තීරණාත්මක විකට්ටුව ශිවම් ඩුබේ ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වෙනවා චරිත අසලංක. මේ එක්දින තරඟාවලිය යලි නැගී සිටීම යලි පිබිදීම අගය කළ යුතුයි. චරිත අසලංක මේ දක්වා නායකයා. හොඳ පන්දු යැවීම ලකුණු 30ට කඩලු දෙකක් පන්දු 8යි පන්දු 4ක් එක ලකුණ කපා හරින්නට දැන් සියලුම ක්‍රීඩකයන් එක් ක්‍රීඩකයෙකු හැර අනෙක් ක්‍රීඩකයන් යාරතියේ සීමාව තුළට කැඳවන ආකාරය දක්නට ලැබේ. නමුත් මේ ස්ක්වාලික් සහ මිඩ් විකට් අතර ස්ක්වාලික් අතර ඇයි අර 45ක් එල්ල කරයිද ඩීප් ස්ක්වාලික්ගේ පන්දු රකින්න යොදවා තිබෙන එක ලකුණ කපා හැරිය යුතුයි. 230යි කඩලු 9කට ලකුණු සම වී තිබේ. චරිත අසලංක ඉල්ලීමක් කළා දැවී ගියා ලකුණු සමයි. රවීන්ද්‍ර විමලසිරි විනිශ්චයකරු තීරණය කරනවා ඒ දැවී ගිය ක්‍රීඩකයෙක් හැටියට. සෑහෙන තරඟ රිවිව් අවස්ථාවක් ඉන්දිය කණ්ඩායමට හිමි. නියත වශයෙන්ම උන් ලබා ගන්නවා රිවිව් අවස්ථාව. නියත වශයෙන්ම ලබාගත යුතුයි. එනම් සෑහෙන්න ඉහළින් නගය කළු සටන්කාමී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර අපි දුටු සටන්කාමී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පිබිදීමක් ලෙස දක්වන්න පුළුවන් තරඟ. මේ දැවී ගියොත් ඔබ සඳහන් කළා ඉන්දිය කණ්ඩායමට බරයි කියලා. මේ දැවී යාමක් විය යුතුයි. මෙය අපි බලමු අම්පයර්ස් කොල්ලුවත් දැවී යාම. We'll check with Aldridge, please. ලෙග් ස්ටම්ප් එක හැරෙයිද? ලෙග් ස්ටම්ප් එකේ යන්තමින් වදින අම්පයර්ස් කෝල් වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිය. ආල්ට්‍රේජ් විමසන අවස්ථාව. පිත්තේ වදින ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. No bat involved. පිත්ත පන්දුවේ වැදී නැහැ. දැන් බෝල් රැකින්න අවස්ථාව. අපි බලමු. Ridge decision's out. Pitching outside off stump. Impacting line. Wicket hitting. ලකුණු සමයි. අතිශය තියුණු තරගයක් බවට පත් කරගත්තා ශ්‍රී ලංකා කණ්ඩායම. අති විශිෂ්ට සටන්කාමී තරගයක් බවට මේ තරගය පත් කරගත්තා. යනු ලකුණු 200කට සීමා කරමින් පිට තරග දෙකකදී 20-20 අවසන් තරගයේ සහ මේ එක්දින තරගයේ සුපිරි පන්දු වාරයක් දැක බලා ගැනීමේ හැකියාව